අයිබෝවන් ඉතින් මේ අපි ඇග්‍රි ලැබ් තුලින් අද දවසේ මේ නලලිඳක් සකස් කරන විදිය, හාරන විදිය යන්ත්‍රය යොදාගෙන ඒ ටික තමයි මේ අපි ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. ඉතින් අර නලිඳේ මොන වගේ ක්‍රියාකාරීත්වයක්ද තියෙන්නේ කියන එක අපි ගත්තොත් එහෙම ඒ ගැන පොඩ්ඩක් දැනුවත් භාවයක් ඇති කරගන්න. මොකද ඒ ලෙවල් කරන ටෙක්නොලොජි ළමයින්ට ඇග්‍රි සයන්ස් කරන දරුවන්ට මේ වැදගත් වෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වය නිසා මම ටිකක් ඉක්මනින්ම එකෙන් පොඩ්ඩක් කියලා දීලා අපි මේ වැඩේ කරන විදිහ කොහොමද කියලා බලන්න යමු. ඉතින් මේකෙදි මෙන්න මේ වගේ සාම්ප්‍රදායික අපි නලිඳේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරලා මේ වගේ කොටසක් තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා පල්ලෙහාම වතුරත් එක්ක සම්බන්ධ වෙච්ච ඉඳත් එක්ක චූසර් නලය ඊළඟට සිලින්ඩරේ තියෙනවා. ඒකේ පිස්ටනයක් තමයි ඉහළ පහළ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එයා ඉහළ පහළ ගමන් කරන විතර මේ හැඩලේ දායක වෙනවා ස්පාර්ක් කරද්දී. ඒකට මේ පිටාරවල දිගේ තමයි ජලය එළියට යන්නේ. හැඩල් එක දෙපාරක් කරනකොට සාමාන්‍යයෙන් එළියට යන්නේ වතුර එකපාරයි. ඒ වගේ අපේ කපාට සංඛ්‍යාව වෙනස් කරලා වෙනස් කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා කපාට දෙකක්. එකක් තමයි මෙතන තියෙනවා පිටාර කපාටේ, පිටුමුව කපාටේ. මෙතන තියෙනවා චූසන කපාටේ. ජලය ඇද ගැනීම සඳහා දායක වෙන කෙනා. මේක වෙන්නේ දැන් පිස්ටන් එක ඉහළට යනකොට මේ පිස්ටන් එක ඉහළට යනකොට මේ කොටස පිස්ටන් එක ඉහළට යනකොට යට කොටසේ කුටීරයේ පරිමාව වැඩි වෙලා පීඩනය අඩු වෙනවා. ඒ පීඩනය අඩු වීමත් එක්ක මේ ඉඳේ තියෙන ජලය උඩට ඇදිලා එනවා. ඒ වෙලාවේ වතුර උඩට ඇදිලා එන මෙතන තියෙන චූසන කපාටේ විරුද්ධයි. මෙතන තියෙන පිටාර කපාටේ පිටුමුව කපාටේ වෙයිලා තියෙනවා. ඒක පිස්ටන් එක උඩට යනකොට වැඩ දෙකක් වෙනවා. එකක් තමයි ඉඳේ තියෙනවා ඇතුළට එනවා. දෙවෙනි එක මේ උඩ කොටසේ රැඳිලා තියෙන ජලය පිටාර නළු ඔස්සේ පහළ යනවා එළියට යනවා. ඒ වගේම තමයි ඊළඟ අවස්ථාවේ මේක උඩට ගියා. උඩට යනකොට තියෙන තත්ත්වය තමයි මේ තියෙන්නේ. ඒකට යට කොටසේ ජලය තියෙනවා. උඩ තිබිච්ච ජලය ටික අයින් වෙලා ගිය අවස්ථාව. දැන් මෙයා පිස්ටන් එක පල්ලෙහාට එනකොට පහළ කුටියේ පරිමාව වැඩි වෙනවා. ඊටනේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒකට එතන තියෙන ජලය පල්ලෙහාට යන්න බෑ. ඒ අවස්ථාවේ මේ චූසන කපාටේ වැහිලා. හැබැයි වෙන්නේ මෙතන තියෙන මොකද්ද? පිටාර කපාටේ විවෘත වෙලා තියෙන්නේ. ඒ සමේ පහළ කුටියේ තියෙන ජලය ගමන් කරන කොහොමද? ඉහළ කොටසේ. රෝග තමයි ක්‍රියාකාරීත්වය අඛණ්ඩව අපි හැඩල් එක හොලවනකොට. එහෙනම් මෙන්න මේක තමයි මූලිකවම අපි ඉගෙන ගන්න මේ කර්තේ. ඉතින් මේකදී අපි කතා කරන්නේ ඒක නෙවෙයි. නලිඳා සකස් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඕකේ තව විශේෂ කොටසක් තිබුණා. අපි ගත්තොත් එහෙම මේ කොච්චර අපි තාක්ෂණයේ දිනු වුණා මේගොල්ලෝ ජලයේ තියෙන තැන හොයාගන්න අර කෙම් ක්‍රම මේ පොල් ගෙඩිය අර අල්ල උඩ තියාගෙන ගිහිල්ලා බලලා ඒ අදාළ තැන තමයි පොරගෙන මේ වැඩේ පටන් ගන්න. එතනින් තමයි පොල් ගෙඩිය තියලා බිඳලා ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම කරගෙන බලමු අපි කොහොමද ඒක හදාගන්නේ.
රයිට් එහෙනම් මේ අද දවසේ අපි අතරමැදි නල්ලේද සකස් කරන්නේ මේවා ඉතින් දැකලා නැති අය ඇතිනේ ඒගොල්ලන්ට බලන්න තමයි නිසා ඒ කෙනෙකුට ෂෙයා කරන්න හරි හොඳයි නම් දැකලා නැති කෙනෙක් නල්ලේද සකස් කරන විදිහ ඉතින් මේ අපේ channel එක subscribe කරන්න bell icon click කරන්න අපි අලුත් වීඩියෝ එකකින් ඉදිරි දවසේ හම්බ වෙමු